පළවෙනි ප්‍රශ්නේ තමයි ඕනවට වඩා ඇත්ත කරන්න හොඳ නැහැ. ඒකයි නඩු වැටෙන්නේ. සර් වගේම අනිත් අයත් බැරියයි ඇත්ත කතා කරන්න. මේක මේරියන් ප්‍රනාන්දු ඉදිරිපත් කරන ප්‍රශ්නයක්. ඒක උත්තරයක් ඕන. ඔව්. මට ඇත්ත කියලා දැනට නඩු 6ක් විතර වැටලා තියෙනවා. අන්තිමට නඩු තුමේ සරුවා සුනිල් වර්ජින්ස්ලා 100ක්. මේලියන්. මෑට. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ යහපාලනය යනු කියලා යවලා තියෙන්නේ ඔබතුමා O level අසමත් කියන්නේ ඇත්තද කියලා. කො සාලිය ෆයිල් එක ගෙනත් දෙන්නකෝ. අය උත්තර කියන්නේ මට ගන්න පුළුවන්. කොයි එකටද? අර අධ්‍යාපන සුසුකම්. ඔව්. හරි. මම ඉගෙන ගත්තේ මාර්ස්ලා කොලෙජ් නිගම් A level දක්වා ඉගෙන ගත්තා. A level වල එක වැඩක් පාස්. ඊට පස්සේ මම ෂිප් එකේ ගියා. මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් මාර්ස්ම A level. ඊට පස්සේ මගේ O level D2යි C5යි S2යි O level ඒ මාර්ස්ලා කොලෙජ්. මේක අහන්නේ ලසන්ත ජයසිංහ අපි මේ බලාගෙන ඉන්නේ ඔබතුමාගේ විකට නාඩගම නවත්තන්නේ කවද්ද කියලා. මඩ කැම්පේන් අරන් ගිහින් ටික දිනකට වීරයෙක් වෙනවට වඩා රටට දෙයක් කළොත් නරකද බොරුවට ෆයිල් ඔස්සගෙන ගිහින් මීඩියා ෂෝ තිබ්බ මිසක් අල්ලපු හොරෙකුත් නැහැ. රටේ පළුවෙකුත් නැති වෙන්නයි හදන්නේ. හොරු අල්ලන එක සමහරුන්ට විකට නාට්‍යයක් වගේ පේනවා ඇති. හොරු අල්ලන්න අපි ස්ථාපිත කරපු FCID එකේ පොලිස් කට්ටක ඉඳන් DIG දක්වා ගල් ගහලා මරනවා කිව්වේ ලැම්බෝගිනිත් කියන්නේ නැතම. ඕකේ. කියන්න දෙන්නේ නැහැ. මට මෙතන කතා කරන්න නිදහසක් දෙන්නේ නැද්ද? ඔබතුමා කෙටි කරගෙන මේකට මහා මේ ලොකු හොරකම් කෙටියෙන් කියන්න බෑ ඔබතුමා. ඒ කියන්නේ හොරකම් කෙටි කරන්න බෑනේ. හොරකම් විශාලයි. ලයිව් chat එකක් ඔබතුමා මේ ඒකට කරන්න දෙයක් නැහැ. මගේ ෆෑන්ස් අතර වෙනවා මට කතා කරන්න ඕන. මට එහෙම නිදහස නේද? ඔයගොල්ලෝ කතා කරනවා මේ මාධ්‍ය වේදිකේ නිදහස කියලා. මාධ්‍ය වේදිකෙන් අපිට නිදහස දෙන්නේ කතා කරන්නේ. නෑ එහෙම නෙමෙයි. මෙතන අදාළ දේ කියන්න එපා ඔබතුමා කෙටියෙන්. මම කතා කරන්නේ හැබැයි රංජනාමඩගේ හැමදාම ප්‍රශ්නයක් තියෙනවා මේ කෙටියෙන් දෙයක් කියන්න බෑ කියලා. එහෙම චෝදනාවක්. ඔයා තමයි එහෙම චෝදනා කරන්නේ වෙන කවුරුත් කියලා නෑ. චතුරක් මේමනික ප්‍රශ්නයක් මට දැනගන්න ඕනේ. ඔයත් ඒ ප්‍රශ්නේ අවශ්‍ය නැහැ. මොකද ප්‍රශ්නේ අහන්නේ ඉතින් මොකද මම ඉතින් ඕන දෙයක් උත්තර දෙන්න මේ ප්‍රශ්නේ තමයි ඔබත් සමලිංගිකද කියලා අහලා දිනවා මම හිතන්නේ. ඒකයි තරම් අනවශ්‍ය ප්‍රශ්නයකින්ද ડોක්ටර් කෙනෙක්ද චතුර කියන්නේ? මම දන්නේ මම හිතන්නේ මම තමයි සිංහල සිනමාවේ වැඩිම ප්‍රේම චිත්‍රපටවල රඟපාපු නළුව හැටියට වාර්තාගත වෙලා තියෙන විජේ කුමාරතුංග මහත්තයාගෙන් පසුව මට ඔක ප්‍රූව් කර යන්න ඕනේ. මම බොහොම කැමැති විවාහ නොවි ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්නේ. ඒක මගේ දේශපාලනයටත් ලොකු ශක්තියක්. මොකද ලොකු පරපුරක් නෑ නඩත්තු කරන්න. ඉතින් මම හිතනවා රූල් ගහලා ෆ්‍රේම් ගහලා ඔප්පු කරන්න ඕනේ. දන්නෝ දන්නවා මම කොයි වගේ කෙනෙක්ද කියලා.